මලක නිහඬව සුසුම් හඬක් කැඹුරින් නැගෙයි. දීපානිවී ගියත් හදවතක අඳුර තවමත් දිලිසෙයි. සද්ධාවෙන් වඳිනාත් අර්ථය සොයන හිත ඔබ දෙසු මග කොහෙද හිමියනි? අපි අහිමි කරගත් ධර්මයේ අධර්මයේ වීලා හිමියනි. ඔබ දෙසු බණ අද ගයනා බහක් පමණක් වෙලා. හදේ දුක නිවන් උපන් ඔබේ බර්මයා. මනුලොවේ හැම මිනිස් අතින් ගිලිලා. පින සහ කුසලය වෙනස නොදන්නා බමුණන් පින් කර දිව්ලොව යනු මග අතුරනවා. ආගමයි ධර්මය වෙන් කර නොදන්නා ධන ආගම කර ගහගෙන යනවා. හිමියනි කොතනද ඔබ දෙසු ධර්මය? නිවන් මග අද වැහිලා අඳුරින් වදිනාය මිස දකිනාය නැත. සත්‍යය අද ලොහ ඇත මැකිලා. ඔබ දෙසු ධර්මය අවබෝධින් නොවූ අය නිවන් යන හැටි කියලා දෙනවා. තම සිත තුළ අඳුර තව පුරවගෙන ලෝකය කරා ලෝකය කියා බෙදනවා. ඔබ සහ ඔබගේ නිමල ධර්ම පද විකුණා සිටුවරයන් වෙන්කම් සප විදිනා. ඔබ නොදෙසූ දේ දෙසූ බව කියමින් තමවල නිරයට ගෙන යනවා. හිමියනි කොතනද ඔබ දෙසු ධර්මය? කැඩුණු බෝපතක් වගේ මගේ හදවත පමණක් කියමින් වයමින් බුදුගුණ. ඇත්තම ඔබ දැක නැත කිසිවෙකු ලොව. ඔබගේ ධර්ම පද කියන සමහරු රුපියල් සත ඉල්ලා හදනා. තම සිත තුළ අතිමල ගැල නොතකා ඔබගේ පිළිරුව යට වැද වටෙනා. වදිමින් පතමින් බාහිර හැම දෙට ඇතුලේ මල තව දළුවා. හිමියනි මේ දුක ඔබට පෙනුනේ ඔබ වැඩ සිටි කරන එකයිලා. හිමියනි අපි හැම වැරදි මගක ධර්මය ගුණ නොතක හරිලා.
කුලිම ගෙවල් නැති පොත් කිසි නැති හිත නිවනා මග අමතකවා වවමත් කාලය ඇතියේද පහත මෙරටේ හදවත හරමනවා ගගමය නැවතත් දහමම වෙන්නට කාලය පැමිණිලා නැතිද තව කාලය පැමිණිලා නැතිද තව නිහද බෝසත් හඬක් වගේ හද තුලින් ඇසේ අදත් අත් නොව හිත පිරිසිදු කරගන්න ඒකයි ධර්මය